අද දිනේ දිවයින පුරා පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු එකින් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. බස්නාහිර පළාතෙත් ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී මිලිමීටර් 50 ඉක්මවූ තරමක තදවැසි ඇතිවිය හැක. බස්නාහිර සබරගමුව මධ්‍යම ඌව නැගෙනහිර සහ උතුරු පළාත්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තදවැසි ඇතිවිය හැක. මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේ මිලිමීටර් 90 ඉක්මවූ තරමක තදවැසි ඇතිවිය හැක. බස්නාහිර පළාතෙත් ගාල්ල මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැස්ස සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැස්ස සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.